මානව පරිණාමයේ ඉතිහාසයේ ඉඳන් ලෝකයේ පැවතුනේ තනි ආයක් විදියට. ඒක ඇතුලේ සීමා ඉරි ගහලා බෙදලා වෙන් කරපු කිසිවක් තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව ලෝකයේ ඊට කුඩා ඒකකයක් බවට පරිවර්තනය වෙන්න පටන් ගත්තා. අක්ෂාංශ වලින් දේශාංශ වලින් විතරක් නෙමෙයි දේශ සීමා වලින් විතරක් නෙවෙයි අක්කරය පර්චස් එක අඟල දක්වා මිනිස්සු තනි කුඩා ඒකක බවට Tamanගේ ජීවිත පරිවර්තනය කරගත්තා. හැබැයි එහෙම වුණත් ඒ හැම කුඩා ඒකකයක්ම සමස්ත ලෝකයක් එක්ක හැම අඟලක් එක්කම නිරන්තරයෙන් සම්බන්ධකම් තියාගෙන හිටියා. ඒ නිසා මේක ජාලගත ලෝකයක් බවට පරිවර්තනය වුණා. විශ්ව ගම්මානය විශ්ව පවුලක් කියන තැනට වර්තමානයේදී පැමිණ තිබෙනවා. දැන් අපි ගමන් කරමින් ඉන්නේ ඊටත් වඩා ඉදිරි ඊළඟ පියවරට. එවැනි ජාලගත හැම අතින්ම ලෝකයක් එක්ක ගනුදෙනු කරන රටකට පුරවැසියෙකුට ඕනෑම ආර්ථිකයකට ඩිජිටල්කරණය පසෙක තබා ඉදිරියට ගමන් කරනවා කියලා කියන එක හිතන්නවත් බැරි කාරණාවක්. එහෙම හිතුවොත් හිතන තැනදී මේ සිතුවිල්ල පරාදයි. ඒ නිසා ආර්ථිකය ජයග්‍රහණය කරන්න නම් ඩිජිටල් කියන සිංහල අකුරු 4 අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකීය අපේ ජන ජීවිතයට අපි බද්ධ කරගත යුතුයි. මම ඒකට සිංහල අකුරු 4 කියලා කිව්වෙත් ලෝකයේ පවතින ඩිජිටල්කරණය අපි යාවත් කාලින කරගත යුතුව තිබෙන්නේ අපිට ගැළපෙන අපිට රිසිසේ අපිට අනන්‍ය වූ ක්‍රමයක වන නිසා. මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. සාකච්ඡාවට ආරාධනය කළේ ඩිජිටල් ආර්ථික ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අමාත්‍යතුමන්ට. අයිබෝවන් ඔබතුමා බොහොම සතුටින් පිළිගන්නවා අපේ මේ කතා බහට. DGI Talk රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ රටේ මිනිසුන්ගේ පුරවැසියන්ගේ දැනුවත් වීම උදෙසා. මොකද මොන වත්කම අපිට තිබ්බත් තරක් නැහැ. දැනුවත්කම තිබුණ නැත්තම්. ගොඩක් වත්කම් අපිට අහිමි වෙන්නේ මේ දැනුවත්කම නැති හින්දා. ඒ හින්දා ඩිජිටල් ගැන දැනුවත් වෙමු කියන යෝජනාවෙන් අපි කතාවට එනවා. ඩිජිටල් ආර්ථිකය මම මේ කල්පනා කරනවා කොහොමද මේක විග්‍රහ කරන්නේ? ආර්ථිකයට ඩිජිටල්ද නැත්නම් ඩිජිටල් කරන්නේ වූ ආර්ථිකයක්ද? මටත් හරියටම මේ ඉඩමේ හතර කොන තේරෙන්නේ නැහැ. ඒකේ මේ වෙනකොට ප්‍රධාන වකීම්දාරියා මේ පිඹුරුවේ අයිතිකරුවා ඉන්නේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමා එහි නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට එහෙනම් මේ ඉඩමේ හතර කොන දන්නවා කියලා මම විශ්වාස කරනවා. මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. මොකක්ද මේ ඩිජිටල් ආර්ථිකය? අවශ්‍යයි. දැන් අපි ඇත්තටම ආර්ථිකය ගත්තාම ලංකාවේ ආර්ථිකය ඉතාමත් කඩිනමින් සංවර්ධනය වෙන්න ඕන කියලා අපේ හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒක සංවර්ධනය කරන්න නම්, ඒ කියන්නේ කඩිනම් කරන්න නම් අපේ කරන සාමාන්‍යයෙන් ඉස්සර කර වැඩ අලුත් ක්‍රමවේදයකට අනිවාර්යෙන් පරිවර්තනය කරන්න ඕන. එහෙම පරිවර්තනය කරන එක ඩිජිටල් කරණය හරහා තමයි කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු රාජ්‍ය සේවාව. දැන් රාජ්‍ය සේවාව ගොඩක් වෙලාවට තිබ්බේ ෆයිල් එකක් එක තැනක ඉඳන් තව තැනකට අරන් ගිහිල්ලා කරන ෆයිල් උඩ වෙන වැඩ ක්‍රමවේදයක් තමයි තිබුණේ. ඒ වගේම ගෙවීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කාර්යාලයකට යන්න ඕන. මොකක් හරි රිසිට් එකක් ගන්න කාර්යාලයකට යන්න ඕන. ඉන්ටර්නෙට් එක හරහා කරන කිසිම විදියක ගොඩක් දේවල් සිද්ධ වුණේ නැහැ. රුපියල් 100කට අත්සන් 150ක් විතර වුණා කාලෙකදී. සමහරක් වෙලාවට. දැන් ඔන්න ඒ කියන දේවල්, ඒ කියන්නේ සාම්ප්‍රදායික විදිහට වෙච්ච දේවල් වෙනස් කරලා කඩිනම් කරන්න, කාර්යක්ෂම කරන්න, ඒවයි වෙන තියෙනවා නම් අමතර වියදමක් ඒවා අඩු කරලා ඉවරලා කරන්න. ඊට පස්සේ අපේ ජනතාවට කාර්යාලයකට එන්න නැතුව සේවා පහසුකම් ලබා දෙන්න අවශ්‍යතාවය තියෙනවා. ඒක තමයි ඩිජිටල් කරණය හරහා සිද්ධ වෙන්නේ. ඒකෙන් ජනතාවගේ සෑහෙන සහනයක් ලැබෙනවා. ඒ වගේම අපේ ඩිජිටල් කර්මාන්තයක් තියෙනවා. කර්මාන්තය හරහා අපේ විදේශ විනිමය උපයනවා. ඒකේ ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒකෙන් අපේ ආර්ථිකය වර්ධනය කිරීම, කඩිනම් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. අපි දැන් ගත්තොත් වෙන රටක් ගත්තොත්, ඒ කියන්නේ සාමාන්‍ය අපි දියුණුව කියන රටක සමස්ත ආර්ථිකයෙන් 30% වගේ ප්‍රමාණයක් ඩිජිටල් කරණය හරහා වෙච්ච ආර්ථිකයක් තමයි තියෙන්නේ. එහෙම ඩිජිටල් කරණය හරහා වෙච්ච ආර්ථිකයක් කියන්නේ මොකක් හරි ඩිජිටල් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා ඒ ආර්ථික කර්තව්‍ය සිද්ධ වෙන්න. නමුත් ලංකාවේ ඒ ප්‍රමාණය තියෙන්නේ 4%ක් 5ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අපි ඒක තමයි කියලා තියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙනකොට අපේ ආර්ථිකයෙන් 12%කටත් 15ක් අතර ප්‍රමාණයක් ඩිජිටල් ආර්ථිකයෙන් උපයන ආර්ථිකයකට යන්න. ඒ කියන්නේ ඩොලර් බිලියන වලින් ගත්තොත් ඩොලර් බිලියන 15ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම අපි දැන් ඩිජිටල් කර්මාන්තය තියෙනවා. ඉතින් ඩිජිටල් කර්මාන්තය අපේ විදේශ විනිමය ලංකාවට ගේන්න හොඳ කර්මාන්තයක්. ඒක දැන්ට ඩොලර් බිලියන 1.5ක වගේ ප්‍රමාණයක් විදේශ විනිමය උපයන
විදිහට තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන එක ඩොලර් බිලියන 5ක් විදේශ විනිමය උපයන මේ කර්මාන්තයක් බවට පරිවර්තන කරන්න. ඉතින් මෙන්න මේ කියන සමස්ත වැඩේ කරන්න තමයි ඩිජිටල්කරණය පාවිච්චි කරන්නේ. ඒකෙන් අනිවාර්යෙන් ආර්ථිකයට තමයි බද්ධ වෙලා ආර්ථිකය තමයි වර්ධනය වෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඩිජිටල්කරණය කියලා නිකම්ම IT කියලා වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඒ IT කරණය හරහා ඩිජිටල්කරණය හරහා ආර්ථිකයට බලපෑමක් තියෙනවා නෝ ඒක වර්ධනයට බලපෑමක් තියෙනවා. මොකද ලෝකය ගමන් කරමින් තිබෙන්නේ ඒ දියවැල ඔස්සේ නම් ඒ ප්‍රවාහය ඔස්සේ නම් රැල්ලේ අනිත් පැත්තට තනියම අපිට කොච්චර පීනන්න උත්සාහ කළත් ඒක තේරුමක් නැහැ. නොදැනුවත්වම අපි දියවැලට අහු වෙනවා සහ සමහරට අපි එතකොට ප්‍රමාදයි. සෙසුවයි ඉස්සරහට ගිහිල්ලා පළවෙනි නෙලාගෙන අවසන්. ඒ හින්දා ඉක්මනින්ම මේ තැනට යා යුතුව තිබෙනවා අපි දැනටම පරක්කුයි කියන එක තමයි මගේ විශ්වාසය. හැබැයි වෙනස් වෙන්න කොච්චර කිව්වත් අපි වෙනස් වෙන්න ටිකක් බය જાතියක්. මම සරල උදාහරණයකින් කිව්වොත් මචං චිත්‍රපටයේ හොටල් කර්මාන්තයේ නියැලී ඉන්න තරුණයා රැකියාවෙන් ඉවත් වෙන දවසේ ඔහු දකිනවා අර ඒ විවන විට අත පිරිසුදු කිරීම සඳහා ලේන්සු සපයන්න ටිෂු එකක් සපයන්න පුද්ගලෙක් හිටියා. ඒ පුද්ගලයාගේ රැකියාව අහිමි වෙනවා ඩ්‍රයර් එකක් හෑන්ඩ් ඩ්‍රයර් එකක් එනවා මෙතනට. ඔහු යනකොට අර හෑන්ඩ් ඩ්‍රයර් එක කඩලා යන්නේ. අපි සමහර තැන්වල එහෙම අලුත් තාක්ෂණය පිළිබඳව කිව්වම ටිකක් බයකින් ඉන්නේ. අපි අවස්ථා නැති වෙයි වගේ තැනකින්. හැබැයි එහෙමනම් මේව කරන්න අපිට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් නැතුව කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකක්ද එතකොට අපේ රටේ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් අපිට තියෙන ප්‍රතිපත්තිය? එහෙම එකක් තියෙනව නේද අපිට? අපිට ඇත්තටම ඩිජිටල් බ්ලූප්‍රින්ට් එකක් අපි එලි දක්වලා තියෙනවා. ඒකෙන් අපි කියන්නේ අපේ මේ ජාතික ඩිජිටල්කරණය කොයි වගේද වෙන්න ඕන කියලා අපි හරියට විස්තරාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි එකෙන් කරලා තියෙන්නේ. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ඩිජිටල්කරණයේදී සමහර යටිතල පහසුකම් හදන්න මේ සිරස් අතර තියෙන ඒවා. ඒවෙන් පුළුවන් රජයක් විදිහට ඒ වගේම රටක් විදිහට හැමදේම එකතු කරන platforms තමයි එකෙන් හැදෙන්නේ. සිරස් අතර තියෙනවා කියලා ඔබතුමා කියන්නේ මේ පැතිරිණු බවක්ද මට ඒක තේරුන්නේ නැහැ. ඔව් ඒකෙන් ඇත්තටම ඒකෙන් එක කර්මාන්තයකට විතර සීමා වෙලා නැහැ. ඒක කර්මාන්ත හැම එකට වගේ පාවිච්චි කරන්න පුළුවන් platforms. ඊට පස්සේ ඒක උඩ හැදෙනවා එක එක කර්මාන්ත වලට හැදෙන තව එක එක applications වගේ දේවල් හැදෙනවා. ඒව හදන්න අපිට පුළුවන් ගොඩක් වෙලාවට අපේ පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න. අන්න ඒ වගේ තිරක් සහ සිරස් වල හැදෙන පද්ධතියක් තමයි මේ සමස්ත ඩිජිටල්කරණය තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔක්කොම මේ ආවරණ වෙන සයිබර් සිකියුරිටි පැත්තෙන් දේවල් ඊට පස්සේ ඒවා හරියට කොහොමද ගවර්නන්ස් වෙන්නේ ඒ කියන්නේ කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන හරි ප්‍රතිපත්ති මාලාවක් තියෙන්න ඕන. ඒක තමයි අපි ওই බ්ලූප්‍රින්ට් එක හරහා එලි දක්වලා තියෙන්නේ. ප්‍රතිපත්ති තිබූ පමණින් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ප්‍රතිපත්ති වලින් හැමදේම කරන්න පුළුවන් නම් අපි මේ වෙනකොට සෑහෙන දුර ගිහිල්ලා. නමුත් එහෙනම් ඒවා ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න ඒ ප්‍රතිපත්තියට යම්කිසි නීතිමය හයියක් දෙන්න ඕනේ. පනතක් හැටියට මේක එන්න ඕනේ. පනතක් හැටියට ක්‍රියාත්මක වීම ලංකාව ඇතුලේ කොහොමද? ඩිජිටල් ආර්ථික පනත අපි දැන් කෙරුම්පත් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඩිජිටල්කරණය කියන එක මේ එක අමාත්‍යාංශයෙන් කරන වැඩක්මත් නෙමෙයි. මේක හරහා යම්කිසි නායකත්වයක් දීලා වැඩ කරගෙන යන්න පුළුවන්. නමුත් මේක සමස්ත රජය හරහාම සිද්ධ විය යුතු කර්තව්‍යයක්. ඉතින් ඒකට ඒ කියන්නේ අමාත්‍යාංශයටම කොටු වෙන්නේ නැතු වෙන්න තියෙන ඕන ඩිජිටල් ආර්ථිකය රජයට හරහාම මේ අධිකාරී බලයක් තියෙන ආයතනයක් කරා තමයි සිද්ධ වෙන්න ඕන. ඒකට අපි ඩිජිටල් ආර්ථික අධිකාරියක් හදන්න, ඩිජිටල් ඉකොනොමික් ඔතොරිටියක් හදන්න පන්තක් මේ දවස්වල කෙටුම්පත් කරගෙන යනවා. ඒතකොට ඒ අධිකාරිය උඩින් ඉන්නවා අපේ අමාත්‍ය මණ්ඩලයේ අනුකමිටුවක් ඩිජිටල් ඉකොනොමික් කවුන්සිල් කියලා කවුන්සිලක් තියෙනවා. ඒ කවුන්සිලේ ජනාධිපතිතුමා තමයි නායකත්වය දරන්නේ. ඒතකොට ඒ ජනාධිපතිතුමාගේ නායකත්වය හරහා තමයි මේක මුළු රජයේ හරහාම මේ ඩිජිටල්කරණය යන්න ඕන. නමුත් සමහරක් ඒවා තියෙන පුළුවන් එක අමාත්‍යාංශයක විතරක් සිද්ධ කරන්න පුළුවන් දේවල්. අපි අමාත්‍යාංශයෙන් කරන ඩිජිටල්කරණ වැඩසටහන් තියෙන පුළුවන්. ඒ වගේම වෙන අමාත්‍යාංශවලත් ඒ අමාත්‍යාංශයටම ආවෙනික වෙච්ච ඩිජිටල්කරණ වැඩසටහන් තියෙන පුළුවන්. ඒවා යන්න පුළුවන්. නමුත් අපි රජය හරහා යන දේවල් අනිවාර්යයෙන් මේ ඩිජිටල් ආර්ථික අධිකාරිය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒක හරියට අර මහවැලි අධිකාරිය වගේ එකක්. එතකොට අපි ඩිජිටල්කරණයේදී කොයි වගේද අපේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕන කියන එක, ඒවා මෙන්න මේ වෙන්න ඕන කියලා නීති සම්පාදනය කරන එක
අනිවාර්යයෙන්ම අධිකාරී හරහා තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. ඒ කියන්නේ නෛතික බලතල වුණ හරහා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අපි හිතමු ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් නෙමෙයි. මම විශ්වාස කරනවා බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය පවා ඩිජිටල්කරණයට ලක් විය යුතුයි. විහාර දේවල් ගම් පනතේ දේවල් පවා ඉදිරියේදී ක්‍රියාත්මක විය යුත්තේ. එවැනි තැනක ඉඳගෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳව තොරතුරු අවශ්‍ය නම් එවැනි ඩේටාබේස් එකක් තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වන කාරණා ඩිජිටලයිස් වී තිබිය යුතුයි. පිරිවෙන් අධ්‍යාපනය දක්වා මේක යා යුතුයි. පෙර පාසල් අධ්‍යාපනයට මේක යා යුතුයි. ඔබතුමාගේ යෝජනාව හරි. කොටසක් විතරක් මේක කරලා එහෙම කොට දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඔව්. හැමතැනම ඩිජිටල් විය යුතුව තියෙනවා. ගොවි මහත්තයාට ඊළඟ පොහොර සානාධාරය ලබා ගන්න ඩිජිටල් සිස්ටම් එකක් කරා QR එකක් කරා තමන්ගේ ටික කරගන්න පුළුවන් නම් ඒ දැන්ටමත් කරනවා. ඒක තමයි වෙන්න ඕනේ. හරි. එතකොට ඒක දැන් මේ සියල්ල හදාගෙන එන්නේ මේ න්‍යායාත්මක කාරණාවලින් නතර වෙන්න නෙමෙයිනේ. ප්‍රායෝගිකත්වයට යන්නට ඕනේ. එහෙමින් පටන් ගන්න ඕන එකක් ලොකු ව්‍යාපෘතියක්. දැනට පටන් ගන්න තියෙන ප්‍රධාන පෙළේ ව්‍යාපෘති මොනවද ශ්‍රී ලංකාව තුළ? ඔව්. ඒකදී අපි ඩිජිටල් ID එක. ඒ කියන්නේ අපි දැනට තියෙන්නේ ප්ලාස්ටික් කාඩ් එකක් අපිට ලබා දීලා තියෙන ජාතික හැඳුනුම්පතක්. ඒක ඩිජිටල්කරණය කරලා අපේ ජෛමිතික දත්ත ඒ පද්ධතියට එන ක්‍රමයේදී තමයි ඩිජිටල් ID එක කියන එකෙන් කරන්නේ. මම හිතන්නේ පොඩි කාරණාවට එන්න. ඔව්. මේ ඩිජිටල් කියලා කිව්වට සමහරවිට මේක තේරෙන්නේ නැහැ. අපි මෙතනින් පටන් ගමු. අපිට මට ඩෙන්ටිටියක් තියෙනවා. මට මේක ඕන තැනක ගියාම මට බැංකුවේ වැඩක් කරගන්න පුළුවන්, මගේ ඔප්පුවේ වැඩක් කරන්න පුළුවන්, ඕනම තැනක ජනතාවය පිණිස මට මේක ඉදිරිපත් කරන්න පුළුවන්, පිටරට විදේශගත වීම සඳහා විදේශ ගමන් බලපත්‍රය හදන්න පුළුවන්. ඕනම පුරවැසි වටින අයිතිවාසිකමකට මට මේකෙදි හිමිකම් කියන්න පුළුවන්. මට ওই ටිකට මේ හඳුනුම්පත තියෙනවා නම් මද තව මොකටද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අන්න එතනදි තමයි මේ ඩිජිටල් කැලල අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මට ඒකෙන්ද කියන්න ඩිජිටල් ID එකකින් කලින් තිබුණු මගේ සාම්ප්‍රදායික හැඳුනුම් පතට වඩා මට මොනවද හම්බෙන්නේ? ඔව්. දැන් අපි ගමු ඔයා මොකක් හරි කාර්යාලයකට ගියොත් හිතන්න බැංකුවකට ගියා කියලා. බැංකුවට ගිහලා ID එක දුන්නාම එයා කොහොමද මේ ID එක ඉන්නේ ඔයාම කියලා තීරණය කරන්නේ? අනිවාර්යයෙන් මූණ බල්ලිවලා ඒ වගේ නම් ඔයා කියලා එයා පිළිගන්න ඔය ID එක. නමුත් මේ ලෝකේ ලංකාවේ ඔයාගේ ඒ ID එකේ තියෙන මූණට සමාන තව කොච්චර දෙනෙක් ඇද්ද? නිවුණු ඕන තරම් ඉන්නවා. නිවුණු ඕන තරම් ඉන්නවා. ඒ වගේම ගොඩක් දෙනෙකුට ID එක තියෙන්නේ දැන්ට අවුරුදු මම හිතන්නේ 22කට උඩ ගත්ත ID එකක් වෙන්නත් පුළුවන්. ඒකට එහෙම තියෙනකොට දැන් අපි දන්නවා මේ අර ලැමිනේටින් කරපු පරණ ID තියෙන කොච්චර පිරිසක් ඉන්නවද? ඒකට ඒ මූණ බලලා අනන්‍යතාවය ඔප්පු කරන එකකින් 100ක් අනන්‍යතාවයක් ඔප්පු කරන්න බෑ. ඒක අනුමානයක් හරහා තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. සමහරව කියනවා මගේ ඩෙන්ටිටි අවුරුදු 30ක් පරණයි කියලා. ඒකට අතන ඉන්නේ අවුරුදු 30ක් පරණ පුද්ගලෙක්. පරණ පුද්ගලෙක්. ගොඩක් වෙලාට පාසලේ උසස් පෙළ හදාරනකොට ගත්ත ID එකක් වෙන්න ඕන. රැකියාව ශිෂ්‍ය. ඉතින් අන්න ඒ වගේ ID පාවිච්චි කරලා තමයි දැන් වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒකට ඒකෙදි අනන්තතාවය කියන එක අනුමානයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි දැන් මේ ID එකකින් අපි දන්නවා ඒ ID එකේ ඩුප්ලිකේට්ස් සහ වැරදියට ඉෂුව වෙච්ච IDs විශාල ප්‍රමාණයකුත් ගැවසෙනවා. ඒක හන්ද 100%ක්ම අනන්තතාවය ඔප්පු කරන්න ID එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිත් කාරණා තමයි හිතන්න ඔයා මොකක් හරි රජයේ කාර්ය වැඩක් කරගන්න අයිඩියා කරන් යනකොට ඔයාට කියනවා නෑ මේ අයිඩියා එක විතරක් මදි. ඔයා මේ ගිහලා සහතික කරන් එන්න කියලා. ඔයා එතකොට වෙන කාර්යාලයකට ගිහලා ඒක සහතික කරන් එන්න ඕන. ඔයා කවුද කියලා ඔප්පු කරන්න. ඉතින් අන්න ඒවත් ප්‍රශ්න. එතකොට ඔයාගේ කාලේ නාස්ති වෙනවා රජයේ සේවාවේ කාලේ නාස්ති වෙනවා. ඒ වගේ ඇත්තටම මේක අකාර්යක්ෂම ක්‍රමවේදයක් තමයි දැන් තියෙන්නේ. නමුත් අපේ ඒ කාලේ තිබ්බ විදිහට ඒක හොඳයි. නමුත් දැන් නවීන ලෝකෙට ඔක ගැලපෙන්නේ නැහැ. ඒකෙදි අනිවාර්යයෙන්ම කවුරු හරි කියනවා නම් මේ මම කියලා ඔබම කියලා ඔප්පු කරන්න 100ක් හරි ඒ ආසන්නම. ඒ කියන්නේ 99.999 ප්‍රමාණයක් හරියටම ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ ඩිජිටල් ID එකෙන් එන්නේ. ඔව් ඒ කියන්නේ මානව කොපි නිර්මාණය වෙන කාලවකවානුවක අනාගත දවසක මමද කියලා ප්‍රශ්නයක් එන තැනට ගමන් කරන ලෝකයක ඔබමද කියලා ප්‍රශ්න කිරීමේදී දෙන්න පුළුවන් හොඳම උත්තරයක් හැටියට මේක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකේ ඩිජිටල් කරන්නේ තියෙන්නේ අන්න ඒ වැනි තැනක කියන එක දැන් පැහැදිලි. ඔව්. ඔබතුමා කතාව පටන් ගත්තා විතරක් මම මැදින් පැනලානේ. ඒ හින්දා ID එකකින් පටන් ගත්තේ. මම ඒ ව්‍යාපෘති මොනවද සිද්ධ කරමින් පවතින කියලා. ඔව්. මම ඒක අර ID එකේ තව කාරණා කීපයක් මේ විස්තර කරලා ඉන්නම්. එකක් තමයි අර අනන්තතාවය 100%ම ඔප්පු කරන්න පුළුවන්. ඒතකොට ඒකට ජෛමිතික දත්ත තියෙන. ඒතකොට ඔබ ගැන ගිරිසලකුණු සහ මුහුණ හැඩරුව කළු ඉංගිරියාවේ හැඩරුව කියන එක ඒකේ දත්ත පද්ධතිය තියෙනවා. ඒක හරහා ඔබ කොහේ හරි තැනක ගිහිල්ලා තමන්ගේ සේවාවක් ලබා ගන්නවා නම් තමන් කවුද කියන එක තමන්ගේ ඇඟිලි සලකුණු දීමව හරහා
ඒක සීරසියක්ම ඔප්පු ගන්න පුළුවන්. ඒ වගේම ඔබ දැන් මේක අපි ඩිජිටල් වෙන්නේ. ඒ කියන්නේ ඩිජිටල් කරන්නේ හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔබ ගොඩක් වෙලාට මේ ඉස්සරහට රාජ්‍ය ඒ සේවාවක් ලබා ගන්න කාර්යාලයකට යන්න අවශ්‍යතාවයකුත් නැති වෙන්න පුළුවන්. මොකද ඒක ගෙදරින් ඉඳන් කම්පියුටර් ඉස්සරහින් නැත්නම් ෆෝන් එකේ ඉඳගෙන ලබා ගන්න තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් ඒක කරන්න නම් අර දුරස්ත වැඩ කරන ඩිජිටල් ක්‍රමවේදයක තියෙන්න ඕන. ඒකට තමයි මේ ඩිජිටල් ID එකේ ජෛමිතික දත්ත ලබා ගන්නෙ. ඊට පස්සේ ඕක තමයි එක ප්‍රධාන මේ අපි ප්‍රොජෙක්ට් එකක් ඉදිරියට යන්නේ. ඊට අමතරව යනවා සුපර් ඇප් එක කියලා එකක්. ඒක යන්නේ අතම දැන් අපේ රාජ්‍ය සේවාවේ දැන් තියෙන විදිහට එක එක ආයතනවල සේවාවන් ඩිජිටල් කරන්න වෙලා තිබ්බට ගොඩක් වෙලාට ඒක ජනතාව දන්නේ නැහැ. ඒ හන්දා ජනතාව තාමත් කාර්යාලයකට ගිහිල්ලා තමයි වැඩ කටයුතු කරගන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේම ඒ සේවාවන් මේ නවීන කරන්න වෙලා නැතුව හරි නැත්නම් ඒ වැඩ කරන ස්වරූපේ නැති අවස්ථා ගොඩක් තියෙනවා. ඒ தත්ත්වේ හරවා ගන්න නම් අපිට අවශ්‍යයි මේ රාජ්‍ය සේවාවන් ඔක්කොම එක තැනකට එක්රොස් වෙච්ච මේ සිංගල් වින්ඩෝ එක. තනි කවුලුවක් අපි නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒක තමයි මේ සුපර් ඇප් එක කියන එකෙන් වෙන්නේ. ඒකෙන් පුළුවන් අපි හිතන්න අපේ තියෙනවා නම් මොකක් හරි මේ ග්‍රාම සේවක මට්ටමින් හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා මට්ටමින් හරි එහෙම නැත්නම් රජයේ කාර්යාලයකින් කරගන්න වැඩ කටයුත්තක් ඒ සුපර් ඇප් එක හරහා ඒ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් ඒක සබ්මිට් කරන්න ඒකට පිළිතුරු ලබා ගන්න ඒ වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවීමක් කරනවා නම් ඒක ගෙවන්න සිද්ධ කරන්න පුළුවන්. ඒකෙදී අපි මේ සේවාවන් දෙනවා වගේම බලාපොරොත්තු වෙනවා තමන්ගේ තියෙන ලියකියවිලි පවා දැන් වෙන්නේ ගොඩක් වෙලාට කවුරු හරි කෙනෙක් කාර්යාලයකට යනකොට මේ ලියකියවිලි අරන් යන එකනේ. ඒ වගේම ඒවා නැවත නැවත සාතික කරලා අරන් යන එකනේ. එහෙම නැතුව ඒ ඇප්ලිකේෂන් එක හරහා මොබයිල් ඇප් එක හරහාම ඒ ලියකියවිලි දෙන්න ක්‍රමවේදයක් හදන්න. අනිත් එක තමයි මොකක් හරි තැනක ඉඳන් තව තැනකට ලියවිල්ලක් යවනවා නම් ඒ පුද්ගලයාගෙන් අවසර ගන්න එකත් මේ ඇප් එක හරහාම වෙනවා. එතකොට කාටවත් බය වෙන්න අවශ්‍ය නැහැ ඩිජිටල් කරන්නේ වුණා කියලා තමන්ගේ ඕනම දත්තයක් ඕනම කෙනෙකුට ගන්න හැකියාවක් තියෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ දත්ත අදාළ පුද්ගලයා අවසර දිය යුතුයි. ඒ දෙන එකත් මේ ඇප් එක හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට ওই දෙක ප්‍රධාන දෙකක්. ඒ වගේම අපි මේ රජයේ සේවාවල් අපේ ආයතනවල තියෙන ওই ඩිජිටල් පද්ධති එකතු කළා එක එක ආයතන හරහා ඒ දත්ත සංසරණය වෙන විදිහට National Data Exchange NDX කියලා පද්ධතියක් හදනවා. ඒක උනාට පස්සේ ඔය මම කතා කර එක ආයතනයක දත්ත අනිත් ආයතනයට ලබාගෙන කාටවත් ආපහු නැවත ලියකියවිලි විදිහට ගෙනියන්න ඕන නැති තත්ත්වයට අපි ඇති කරන්න පුළුවන් වෙයි. දැන් ඒක කරන්න අවශ්‍යයි මොකද දැන් තියෙන විදිහට ලංකාවේ සමහර ආයතන තියෙන ඩිජිටල් කරණයෙන් ටිකක් උඩ තැනක ඉන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාස්පෝර්ට් ඔෆිස් එක ගත්තා. අපි හැමෝම දන්නවා ඉතාමත් කාර්යක්ෂම සේවල් ලබා දෙනවා. හොඳට මේ නවීකරණය වෙලා තියෙනවා ඩිජිටල් කරණය. නමුත් ඒකට මේ බර්ත් සර්ටිෆිකේට් එක හරිය එහෙම නැත්නම් ID එක සහතික කිරීමක් හරිය ඒව කරන්න නම් ආපහු වෙන කාර්යාල වලට ගිහිල්ලා ඒ වැඩේ කරගෙන එන්න ඕන එතනට. නමුත් ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. අපි මේ පද්ධතිය දැම්මට පස්සේ තමන්ට ගිහිල්ලා තමන් කවුද කියන එක බයෝමැට්‍රික්ස් වලින් ඒ කියන්නේ ජෛමිතික දත්ත වලින් ඔප්පු කරලා තියෙන්නේ. කළා තමන්ගේ ඇප්ලිකේෂන් එක කාර්යාලයට දුන්නාම අර තියෙන තත් ඔක්කොම එතෙන්ට ලබා ගැනීමට හැකියාව හම්බ වෙනවා මේ NDX එක ආවට පස්සේ. ඔව් මොකද සහතික කරන සමහර පිළිබඳව තියෙන විශ්වාසයත් සමහර සාමාන්‍ය මිනිස්සුරු ඉන්න මම දන්න අකුරක් කියවන්න බැරි. හැබැයි සහතික කරනවා සීල් එක ගහලා. ඉතින් ඒ සනාථ කිරීමම ප්‍රශ්නයක් තියෙනවා. ඔය සියල්ල මෙතනින් එතනින් එහාට ඈත් කරගෙන පරිපූර්ණ විශ්වාසයත් එක්ක. ඉතින් දෙගිඩියා වෙන්නේ මේ 100ක් විශ්වාසයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් කාලයක් අවතීර්ණ වෙනවා ලෝකයට. මේකට තමයි අපි මේ සූදානම් වෙමින් පවතින්නේ. මොකද කොච්චර දේවල් හම්බ කළත් මිනිසුන්ට කාලේ හම්බ කරන්න බෑ. මේකෙන් පුළුවන් කාලය හොයාගන්න. ආර්ථික සංවර්ධනයේට ප්‍රධාන වශයෙන් මේ ඩිජිටල් කාරණා යොදා ගන්න ආකාරය මම හිතන්නේ ඒකට උත්තරයක් තිබුණා. මේ කාලය කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හරහා සිද්ධ වෙන්නේ කාලයේ විශ්වාසය, වගකීම, වගවීම ඇතුළු සියලු කාරණා ඒව හරහා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒත් එකම ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඩිජිටල් ආර්ථිකය ලොකු කෑල්ලක්, ලොකු කොටසක්. ඒකේ තවදුරටත් පූර්ණේ කරගන්න පුළුවන්කම හම්බ වෙන ඒතකොට තේපොල් රබර් වගේ දේවල් වලින් අතර නොවි රටේ ආර්ථිකයට ඩිජිටල් කරණය යොදාගත හැකි. මනුෂ්‍යයෙන් හැටියට තනි මිනිස්සු හැටියට දැන් අපි කවුරුත් ඔය ලොකු කතාව කිව්වට රටක් හැටියට මිනිස්සු අන්තිමට බලන්නේ
මේකෙන් මට මොකද්ද වෙන්නේ? තනි පුද්ගලයෙක් හැටියට ඔබතුමාට ඕනනම් පුළුවන් එරංග වීරරත්න හැටියට මේකට උත්තරයක් දෙන්න. ඔව්. දැන් මට මං පුද්ගලික විදිහට ගත්තොතින් රාජ සේවාවක් කරනවා කියන එක ඉතාමත් සමහර වෙලාවට ඔළුව කැක්කම හැදෙන වැඩක්. ගිහිල්ලා එතන වාහනයක් නවත්තන්න විදියක් නැහැ. එහෙම නැත්නම් ගිහිල්ලා කවුරු හරි දන්න කෙනෙක් නැතුව වැඩක් කරගන්න විදියක් නැහැ. ওই වගේ සෑහෙන අපොසත්තා තියෙනවා. ඒ වගේම එක වැඩක් කරගන්න කාර්යාල ගොඩකට යන්න අවශ්‍ය වෙන තා තියෙනවා. ඉතින් ඒව නැති කරගන්න පුළුවන් මේ ඩිජිටලීකරණය හරහා. අනිත් පැත්තෙන් ගත්තා මං එදිනෙදා කරන වැඩ කටයුතු ගත්තාම ඒකෙදි කරන ගෙවීම් පවා මට ඩිජිටල් වලින් කරන්න පුළුවන් නම් මට එතන මුදල් අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ මුදල් මගේ අතට බැංකුව පද්ධතිය තිබ්බ කියලා හිතන්න මගේ සේවිංස් account එකේ තියෙනවා. ඉතිරි කිරීමේ account එකේ තිබ්බොත් ගිණුමේ තිබ්බොත් මට ඒකට පොලියකුත් හම්බ වෙනවා. මට ඒක මේ සතියට මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා මට මුලින් ලබා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඒක බැංකු පද්ධතිය ඇතුලේ තියාගෙන මම කරන ගෙවීම් සියල්ල කරන්න පුළුවන්. නමුත් අද මට ඒක එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ මට සුපර් මාකට් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකකින් වගේ ගෙවන්න පුළුවන්. නමුත් මම තේ එකක් බොන්න කඩේකට යනවා නම් එහෙම නැත්නම් පොළොට යනවා නම් මට එළවලු ගන්න ගෙදෙට්ට මට මේ කාඩ් එකකින් හරි නැත්නම් ෆෝන් එකෙන් ගෙවන්න හැකියාව නැහැ. ඉතින් මට පුළුවන් නම් ওই මුළු ශේෂ්ත්‍රෙම ඩිජිටල් ගෙවීම් ලබා ගන්න විදිහට සකස් කරලා දෙන්න මගේ එදිනදා කරන කර්තව්‍යයන් ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය. දැන් අධ්‍යාපනය කියලා ගත්තාම මේ ඩිජිටල් කරන්නේ හරහා ලොකු අධ්‍යාපනයක් ඇත්තම ජනතාවට දිය හැකියි. වැදගත් කැලලක් ඒක. අනිවාර්යයෙන්. නමුත් අපි දන්නවා ඒක එහෙම දෙනකොට අපේ හිතන්න ඒ කියන්නේ බාල පරපුර ගත්තාම ඒ කට්ටිය ආරක්ෂිතව ඒ ඩිජිටල් අවකාශයට ප්‍රවේශ වීමේ හැකියාවත් ඇති කරගෙන තමයි අවශ්‍ය පහසුකම් ලබා දිය යුත්තේ. ඒක. ඊට පස්සේ අපි ගත්තාම දැන් මම නම් කොළඹ ඉන්නේ. නමුත් මම හිටියනම් ගොඩක් දුෂ්කර පළාතක මට ගොඩක් වෙලාට තාක්ෂණයට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය නැති වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් නැති වෙන්න පුළුවන්. විදුලි සංදේශය පහසුකම් නැති වෙන්න පුළුවන්. ඒකට මට මගේ බලවත්වක් තියෙන්නේ මම මේ පැත්තක හිටියනම් මේ අවකාශය මට හරියට රජ විසින් මැදිහත් වෙලා ඇති කරලා දෙයි කියන එක. ඉතින් ඔන්න ඔය කියන දේවල් මේ ඩිජිටල්කරණය හරහා පරිපූර්ණ කරන්න පුළුවන්. ග්‍රාමීය කියන තැනට ආපු නිසා මම කැමති මේ දිට්වා අපි මුහුණ දුණු දරුණුතම ස්වභාවික ඛේදවාචකය. ඒකෙදි සිද්ධ වෙච්ච තව ප්‍රබලම ඛේදවාචකයක් තමයි අපේ සංනිවේදනය අපිට මගේ හැරුණා. අම්මා තාත්තා කොළඹින දරුවා බලන අම්මා තාත්තා හොඳින්ද උන්ට ප්‍රශ්නයක්ද මොකද සිද්ධ වුනේ? හැබැයි කිසිවක් සංනිවේදනය කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සංනිවේදන පද්ධති සහ මුලින්ම බිඳ වැටුණා. ඩිජිටල් කරණයේදී අපි බලාපොරොත්තු වෙනවා. කියන්නේ මානව සම්බන්ධතාවල හොඳම එක තියෙන සංනිවේදනයත් එක්ක. සංනිවේදනයත් තන කිසිවක් නැහැ. ඉතින් මානව සම්බන්ධතාව නැතුව මේ කිසි දෙයක් පැවතිලා ඇති වැඩකුත් නැහැ. එහෙනම් අඛණ්ඩ සම්බන්ධතාවයක් තියාගෙන යන්න මානවයන් හැටියට අපිට තිබෙන අයිතියට උවමනාවට ඩිජිටල් කරණය තමයි මම ඒක පැහැදිලිව පේන තියෙන ඩිජිටල් කරණය තමයි හොඳ මේක. හැබැයි ඒක කොහොමද ලංකාවේ තුල කරන්නේ? ඉතින් අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේද? දිට්වා තව එකක් එහෙම කියන්නේ අපි. දැන් දිට්වා කියන්නේ අතන ලංකාවටම බලපාපු සිද්ධාන්තයක්. එතකොට ඒකෙදී එකක් නායන එක විතරක් නෙමෙයි අපි ගම් වතුර හරහාත් සෑහෙන බලපෑම් ආවා. ඒ හරහා මේ අපේ කඩාවැටීම් දෙකක් සිද්ධ වුණා. එකක් තමයි අපේ පළාත් සම්බන්ධ කරන යාන්ත්‍රණයක් තියෙනවා. ඒක ෆයිබර් කනෙක්ෂන් හරහා තමයි දැන්ට සම්බන්ධ වෙන්නේ. ඒකෙදී ওই නාය යෑම් හරහා ඒ පළාත් අතර සම්බන්ධතාවය නැති වුණා. අනිත් කාරණාව තමයි සමහරක් නාය යෑම් ඒ වගේම ගම් වතුරින් ඉඳලා සමහරක් ওই ටෙලිකොම් කුළුණු වල විදුලි පද්ධතිය අක්‍රිය වෙමින් ඒවත් තියෙන්නේ සමහරක් ජෙනරේටර් වල මේ ඉන්ධන තියෙන යම්කිසි සීමිත ප්‍රමාණයකට බැටරි තියෙන සීමිත ප්‍රමාණයකට ඒවා ඒ කාලේ ඉක්ුත් වීමෙන් ඒවා ක්‍රිය වුණා. ඉතින් ඔන්න ඔය කියන ක්‍රමවේද දෙක හරහා තමයි මේ පහුගිය දවස්වල ওই ප්‍රශ්නේ ඇති වුණේ. ඒකෙදි එකක් තමයි දැන් අපි ඒක ප්‍රතිපත්තියක් විදිහට හදාගෙන යනවා. දැන් ওই ටෙලිකොම් ටවර්ස් කියන ඒවට මොන වගේ අවම මේ ප්‍රමාණයක් තියෙනවද කියලා කියන්නේ බැටරි ප්‍රමාණයක් තියෙනවද ජෙනරේටර් පවර් කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඒ වගේම අපි ප්‍රධාන පළාත් සම්බන්ධ කරන්න කොච්චර වගේ සම්බන්ධතාවයක් තියෙනවද කියලා ඒක සම්බන්ධතාවයක් නෙමෙයි සම්බන්ධතාව කීපයක් කරා තියෙන්න ඕන කියන එක. අනිත් එක තමයි අපේ ගොඩක් වෙලාවට ওই සම්බන්ධතාවයන් ගිහිලා තිබ්බේ මතු පිට උඩ. ඒ කියන්නේ ගොඩබිම මතු පිට උඩ. ඒක එහෙම නැතුව අපිට පුළුවන් සැටලයිට් මාර්ගයට ගිහිල්ලා සම්බන්ධතාවය ඇති කරන්න. ඒ වගේම අපේ තියෙන ওই හයි ටෙන්ෂන් ඉලෙක්ට්‍රිකල් පවර්
ග්‍රිඩ් එකක් තියෙනවා. එතකොට ඒ ග්‍රිඩ් එක හරහා සම්බන්ධතාවය ඇති කරන්න මොකද ඒකට කිසිම බලපෑමක් ආවෙන්නේ නැහැ. මොකද ඒක ගොඩක් උඩින් යන හන්දත් ඒ වගේම ඒ ග්‍රිඩ් එකේ තියෙන කුළුණු ඉතාමත් හොඳට ශක්තිමත් හින්දාත් අන්නේ ඒ වගේ අපි රිඩන්ඩන්ට් පාස් මොනවද කියලා කරගෙන යනවා. ওই වගේ දේවල් ආපහු ඉස්සර නොවෙන්න. ඒක අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එකතු වෙලා අපේ TRCSL එක ඒ සම්බන්ධ කටයුතු කරනවා. ඊට පස්සේ ඔබ අහපු අනිත් එක තමයි මේ අපේ ওই දුරකථන ජාලය හදන්නේ ඊට වඩා වැඩි කරන්නේ කොහොමද කියලා. දැන් තියෙන විදිහට 94% වගේ ප්‍රමාණයක් තමයි අපේ මුළු රටෙන්ම දුරකථන ජාලයෙන් ආවරණය වෙන්නේ. ඕක අපි වැඩි කරන්න ඕන. ඕක වැඩි කරන්න නම් අපිට 99% විතර ආවරණයක් ලබා ගන්න දුරකථන කුළුණු 600ක් 800ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා තව. ඉතින් අපි ඒක දැන් රජු විසින් අවුරුදු 2ක් 3ක් වගේ කාලයක් ඇතුළත කඩිනම් ව්‍යාපෘතියක් ගෙනල්ලා ওই කුළුණු අවශ්‍ය ප්‍රමාණය ඉක්මනට හදාගන්න ගමට සංනිවේදනය කියන කාර්ය මේ කඩිනම් කරන්න වැඩපිළිවෙලක් දැන් ක්‍රියා ගේන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඒ කුළුණු හදනකොට අපිට අවශ්‍ය එක පැතිපත් වෙලා තියෙන මේ ඉඩම් निराකරණය කරගන්න දැන්ට ආයතන 21කින් වගේ ඒ ඉඩමක් निराකරණය කරගන්න මේ ඒක අනුමැතිය ගන්න අවශ්‍යයි. ඒකට දීර්ඝ කාලයක් යනවා. සමහරකට අවුරුද්දක් එකමාරක් විතර යනවා. ඉඩමක් निराකරණය කරගන්න. ඒකත් කඩිනම් කරන්න ඔය සිංගල් වින්ඩෝ තනි කවිලුව කියන ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරන්න අපි දැන් ඊයේ සාකච්ඡාවක් තිබුණා. ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් ඒ අවුරුදු 2ක් 3ක් වගේ ඇතුළත අපේ ආවරණය 99කට වගේ ප්‍රමාණයක් ගේන්න. හොඳයි. අධ්‍යාපනය වගේ දෙයක් සම්බන්ධයෙන් මේක මැදිහත් වෙන නිසා ඒක තමත්ම වැදගත්. මොකද කොළඹට තියෙන MBBS ප්‍රමාණයම තමයි අපතලයටත් පුත්තලමටත් මහියංගනයටත් සමන්තුරයටත් කොහෙටත් තියෙන්න ඕනේ. ඒතකොට තමයි සමාන අධ්‍යාපන අයිතිවාසිකම් දරුවන්ට හිමිකම් කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා මේ sannivedana කියලා කියන එක අද වර්තමාන වෙනකොට තොරතුරු හොමාරු විතරක් නෙමෙයි දැනුම ඇතුළු විශාල පද්ධතියක් එක්ක සහ සම්බන්ධ වෙන නිසා ඒක වැදගත්. ඒ හින්දා රටක සයිබර් අවකාශයේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් 100% ආරක්ෂාවක් අපිට අවශ්‍යයි. නැත්නම් මිනිස්සු මේකට තරමක් මැලි වෙන්න පුළුවන්. ඒ මැලිවීම සාධාරණයි. සයිබර් අපරාධ සම්බන්ධයෙන් ටිකක් මෑත කාලීනව ශ්‍රී ලංකාව ඇතුලේ කතාවකට ලක් වෙනවා වැඩි. ඒ තර්ජනය සහ ඒ තර්ජනයෙන් තුරන් වෙන්න ගන්න ක්‍රියාමාර්ගය. ඔව්. දැන් සයිබර් ආරක්ෂණය සම්බන්ධව එකක් තමයි පැති දෙකකින් අපි ආරක්ෂා විය යුතුයි. එකක් තමයි අපේ තියෙන ඩිජිටල් පද්ධති. ඒ ඩිජිටල් පද්ධති කොහොමද ආරක්ෂිතව තියාගන්නේ සයිබර් ප්‍රහාරයකට ඒවට යටත් නොවෙන්න. අනිත් එක තමයි අපේ පුද්ගලයන්. පුද්ගලයන් කොහොමද දැනුවත්භාවයෙන් යුක්ත කරන්නේ? ඒ වගේ සයිබර් ප්‍රහාරකයක් හරි නැත්නම් එහෙම නැත්නම් මේ සයිබර් එන මේ දේවල් වලින් කොහොමද ඒවට අහු නොවි සිටින්නේ කියලා. උදාහරණයක් විදිහට පින් කෝඩ් එක කොහොමද තව කෙනෙකුට දෙන්න නැති වෙන්න උන් දැනුවත් කරන්නේ. ඒ වගේම ඊමේල් එකක් આવත ඊමේල් එක ඒක ඔය ස්පෑම් හරි ෆිෂින් හරි ඊමේල් එකක්ද නැත්නම් මේක ඇත්තටම හරි ඊමේල් එකක්ද කියලා තහවුරු කරගන්නේ. ඉතින් අපි මේ දෙකම අපි මේ ඇති කරන්න අවශ්‍යයි. ඒකට ඩිජිටල් පද්ධති ගත්තාම අපි ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයක් අපි හදලා තියෙනවා. ඒකට අපේ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන ඩිජිටල් පද්ධති එක සම්බන්ධ කරලා පැය 24 පුරාම AI වගේ තාක්ෂණ පාවිච්චි කරලා ඉතාමත් හොඳින් නිරීක්ෂණය කරන මධ්‍යස්ථානයක් තමයි හදලා තියෙන්නේ. ඒක දැන්ට ආයතන 10කට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරලා තියෙනවා. තව ආයතන 4ක් විතර ප්‍රමාණයක් දැන් සම්බන්ධතාවය ඇති කරමින් තියෙනවා. තව ආයතන 20ක් වගේ ප්‍රමාණයක් ඉදිරි මාස 6 වගේ ඇතුළත සම්බන්ධ කරගෙන යන්න ඕන. නමුත් එහෙම සම්බන්ධ කරා කියන පමණින්ම ශීර්ෂයක් ආරක්ෂිත වෙන්නේ නැහැ. මොකද ඒකේ ඉන්න ඇතුළේ ඉන්න පුද්ගලයන් දැනගන්න ඕන ආරක්ෂිතව ඒ ඩිජිටල් පද්ධතිය වල වැඩ කරන්න. ඊට පස්සේ දැන් අපි ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ওই ගැන තවත් දැනුවත් භාවය වැඩි කරන්න අපි වැඩසටහන් ගණනාවක්ම කරනවා අපේ SLSET ආයතන හරහා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඩිජිටල් පද්ධතියක් හරහා අනිවාර්ය කරන රාජ්‍ය නිලධාරීන්ට මේ වගේ සයිබර් ආරක්ෂාව කියන වැඩසටහන් වාර්ෂිකව සිද්ධ කරන්නත් ඒ වගේම ඒක නිරන්තරයෙන්ම ඇගයීම් කරන විදිහට යන්නත්. මොකද යමක් දැනගත්තට වැඩක් නැහැ ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න නැත්නම්. අප්ඩේට්ද කියලා බලන්න ඕන. අප්ඩේට්ද කියලා බලන්න ඕන. ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න ඕන. මොකද ඕන් ඊමේල් එකක් කියනකොට දැනගත්ත දැනුම පාවිච්චි කරන්න නැතුව ඔහේ ඊමේල් එකක් යවනවා නම් ඒක වැඩ කරන්නේ නැහැ. තාමත් ඉන්නවා මේල් එකේ වට පස්සේ
මට ඊටරලෙසි WhatsApp කරනවා කියලා අහන සමහර දෙනෙක් ඉන්නවා. ඒ ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා සමහර තැන්වලදී. ඒක වැඩි දියුණු කළ යුතුයි සහ වැඩි දියුණු කරගන්න මිනිසුන්ටත් උවමනාවක් තිබිය යුතුමයි. මොකද අද වෙනකොට ඒවා තනියම පවා ඉගෙන ගැනීමට අවශ්‍ය තරම් සාධක ඩිජිටල්කරණය හරහාම මේ ලෝකේ නිර්මාණය කරලා තියෙන නිසා. මේ කතාවේ කැලලත් මේක ගමට අරගෙන යනවා කියලා කියන කතාව. ඩිජිටල්කරණය. ගොඩක් වෙලාවට නගරබදව අපිට දකින්න පුළුවන්කම හම්බ වෙනවා. හැබැයි ගමේ තාමත් සමහර තැන්වල මේ ප්‍රශ්නාර්ථය ඉතිරි වෙලා තියෙන ටිකක් වැඩිපුර. ඒ හින්දා ගම ඉලක්ක කරගෙන ඩිජිටල්කරණය සම්බන්ධයෙන් මොකක් හරි විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි. එකක් තමයි අර මම කිව්ව විදිහට ගමට සංනිවේදනය හරහා ඒ ඩිජිටල් යටිතල පාසුකම් ටික ගමටම යන විදිය වැඩසටහන් කරන්න. අනෙක් කාරණා තමයි අපේ මේ රජයේ මේ පෞයි අය වෙනුත් ඇති කරා මේ ඉන්ටර්නෙට් බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර් දෙන ක්‍රමවේදයක්. ඒක වවුචර් දෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරේ තව ටික කාලයක් යනකොට. නමුත් ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඒ අන්තර්ජාල පාසුකමට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි පිරිසට වවුචර් රජයේ හරහා ලබා දෙන මේ අවශ්‍ය පැකේජස් ගන්න අවශ්‍ය පාසුකම ඇති කරන්න. අනිත් එක තමයි පාසල්. අපි දැන් පාසල් 6000ක් තියෙනවා ද්විතීය අධ්‍යාපනය ලබා දෙන පාසල්. ඒ පාසල් ඔක්කොම අන්තර්ජාල පහසුකම් ලබා දිය යුතුයි. දැන්ට අපිට 1500කට වඩා ප්‍රමාණයක් සම්බන්ධ කරලා තියෙනවා. තව 2500ක් විතර දැන්ට සම්බන්ධ කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට මේ 6000ම ඩිජිටල් කරන්නට ලක් කරලා අවශ්‍ය යටිදල පාසුකම් ලබා දෙන්න මේව කරන්න. ඉතින් අපි එතනින් නවතින්නෙත් නැහැ. ඊට පස්සේ අපි තියෙන ඔය මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ක්ලිනික් පවා ඔක්කොටම ඩිජිටල් සම්බන්ධතාව ලබා දෙනවා. මොකද ඒ සෞඛ්‍ය ශාස්ත්‍රය ඩිජිටල් කරන්නට ලක් වෙමින් තියෙන්නේ. එතකොට අපි ඉන්න ගමේ ඉන්න පුද්ගලයාට පවා සෞඛ්‍ය මධ්‍යස්ථානකයෙන් ගන්න බෙහෙත හරි ඒ වගේ දේවල් ගන්නත් ඉතාමත් පහසු වෙන්න පුළුවන්. මොකද ඉලොන් මස්ක් කියන අනාගතයේදී වෛද්‍ය වෘත්තිය කියන එකට මිනිසා අවශ්‍ය වෙන එකක් නැති වෙයි කියලා. ඒතනට ලෝකෙ ගමන් කරાવી කියලා. එතකොට එයා ළඟට තුණ්ඩු කැලිය අරගෙන යන රෝගියෙක් තවදුරටත් ඉතිරි වෙන්නේ නැහැ. ඔහුත් එක්ක ගනුදෙනු කළ හැකි ඩිජිටල් රෝගියෙක් තමයි තවදුරටත් අවශ්‍ය වෙන්නේ. ඒතනට රෝගියාව නැත්නම් පුරවැසියාව සවි බල ගන්නවා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. මේ සියල්ල මැද්දේ රාජ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේ වර්තමාන ප්‍රගතිය ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේම ප්‍රයිවට් තැන් වලට ගියාම වැඩේ කරගන්න පුළුවන්. නමුත් තාම අපි ගවර්න්මන්ට් ඔෆිස් වලට ගියාම වැඩේ කරගන්න බෑ. පරක්කුයි පෝලින් තියෙනවා. අකාර්යක්ෂමයි. ඉතින් මේකට තියෙන හොඳම විකල්පය තමයි ඩිජිටල්. කොහොමද මේ රාජ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය? දැන් ඒ වගේ ආයතන විශාල ප්‍රමාණයක මම කිව්ව විදිහට වැඩ ඩිජිටල් වැඩ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෝටර් දෙපාර්තමේන්තුව ගත්තාම පුද්ගලයන්ගේ දඩමුදල් එකතු කරන තැන ඉඳන් ඊට පස්සේ ඩිජිටල් මෝටර් ඩ්‍රයිවිං ලයිසන් එකක් දෙන. ආදම් අපිට පුළුවන් දැන් ඉස්සර වගේ නෙමෙයි ආදම් බලපත්‍රයේ පවා ඩ්‍රයිව් ත්‍රූ අරගෙන යන්න පුළුවන් විදිහේ වටපිටාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉස්සරහටත් මම අර ඩිජිටල් ID එක කෙනා වගේම ඩ්‍රයිවිං ලයිසන් එකත් ඩිජිටල් මාධ්‍යෙන් ලබා ගන්න. ඒ මාධ්‍යෙන් ඒක රිනිව් කරන්න ඒ වගේ පාසුකම්ත් ඇති වෙනවා. වර්තමානයේදී අපි දකිනවා මේ ඉන්ෂුරන්ස් එක දැන් කාඩ් එකක් නෙමෙයි තියෙන්නේ. ඔව්. ඒකටත් වෙනම ප්‍රවිෂ්ටියක් අපිට ලබා දී තිබෙනවා. ඔව් ඒක තමයි. ඒ වගේම අපි ගත්තාම අධිකරණ පද්ධතිය ගත්තාම දැන් කෝට්ස් කියන ක්‍රියාවලිය හරහා ඩිජිටල්කරණය සිද්ධ වෙනවා. ගොඩක් වෙලාට මේ අධිකරණය පවත්වන දින මොනවාද, තමන්ගේ නඩු වෙන දිනේ මොනවාද, ඊට පස්සේ තමන්ට ඉස්සරහට පුළුවන් තමන්ගේ ලියකියවිලි පවා ඩිජිටල් පද්ධතිය හරහාම ලබා දෙන්න. ඒ වගේම තමන්ට මොනවා හරි කොපියක් ගන්න ඕන නම් ඒ කාර්යාලයට යන්න නැතුව ඩිජිටල් මාධ්‍යෙන් ලබා ගන්න. ওই වගේ සෑහෙන ඩිජිටල් කරන ක්‍රියාවලිය වෙනවා හැම ශේෂ්ත්‍රයක් ගත්තාම. ඒ කියන්නේ නිකන් මොසමක් සබ්මිට් කරනවා කියලා වගේ තැනකට යන්න පුළුවන්කමක් තියෙන අනාගතයේදී. අනිවාර්යයෙන්. ඉතාමත්ම වැදගත්. අර කිව්වා වගේ කාලය තමයි වටිනාම දේ. ඕක තමයි උපයා ගන්න බැරි. ලෝකේ මිල අධිකම ඔරලෝසුව සල්ලි දීලා ගන්න පුළුවන්. හැබැයි එක විනාඩියක් සල්ලි දීලා අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ලෝකේ ජයග්‍රහණය කරන තැනකට යනවා නම් මිනිස්සු අරගල කරමින් ඉන්නේ වෙන කිසිවක් එක්ක නෙමෙයි. Tamanට තියෙන මේ සීමිත කාලයත් එක්ක. සීමිත සම්පත් අතරේ සීමිත මේක තමයි කාලය කියලා කියන්නේ. ඒ නිසා කාල කළමනාකරණය ඇතුළු බොහෝ දේ සිද්ධ කරගන්න ඩිජිටල් ආර්ථිකය කියලා කියන්නේ සුවිශේෂී ద్వාරයක්.
ඒ වහරය ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කිරීමේදී ඩිජිටල් විෂය බර අමාත්‍යවරයා හැටියට වැඩ කටයුතු කරන්නේ. මේකේ තියෙන වැදගත්කම කොච්චරද කියලා කියනවා නම් සාමාන්‍ය රාජනායකයෙක් ගොඩක් වෙලාවට තියාගන්න ආර්ථික මුදල් වගේ සීමිත තෝරාගත්තු අපිට සාම්ප්‍රදායික හුරු වෙච්ච ටිකක්. නමුත් මේ වතාවේදී ඩිජිටල් ආර්ථිකය කියන එකත් ජනාධිපතිතුමාගේ විෂය පතේ යටතේ තබාගෙන තිබෙනවා. එම විෂය යටතේ වන නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහත්මත් එක්ක අපි සාකච්ඡා කළේ. සතුටුයි ඔබ වැනි තරුණයෙක් තමයි මේ තැනට පැමිණිය යුතුව තිබෙන්නේ. මොකද අනාගත ලෝකයේත් එක්ක ගනුදෙනු කළ හැකි ඒ සම්බන්ධයෙන් හැදෑරීමක් තියෙන කෙනෙක් තමයි මේ විෂයට අවශ්‍ය. බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී අපිත් එක්ක කතා බහට සම්බන්ධ වුණාට.